welcome to my YouTube channel. ඇත්තටම ඔයාලා බලනවා ඇති මම දැන් මේ කොහෙද යන්නේ කියලා. ඉතින් දැන් මම මේ කැන්ඩි අරින් ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ටික මෙහෙම ගියාට කටුගස්තොට ඉඳන් මාර බ්ලොක් එක ළමයි. ඉතින් කොහොම හරි පැය එකමාරකට විතර පස්සේ මෙන්න මේ විදිහට තිලක වර්ධනක ගාවට ආවා. මේ පේනවනේ එළියේ ඉඳලා පොලිම. ඊට පස්සේ ඉතින් පඩිපෙළ ගොඩාක් නැගගෙන ගියා රිදි ගන්න. මේ දවස්වල ගොඩක් සෙනග ඉන්න නිසා හොරකම් වෙනවා වැඩිනේ. ඒක නිසා තිලක වර්ධනකෙන් නම් හැම වෙලේම ඇනවුස්මන්ට් දෙනවා තමන්ගේ බඩු ආරක්ෂා කරගන්න කියලා. පොඩි ළමයින්ට නම් මෙතන ටී-ෂර්ට්ස්, ෂෝට්ස් හැම දෙයක්ම මාර ලස්සන විදිහට තියෙනවා. ඒවා නම් මාරම ලස්සනයි. හැබැයි මේකේ ප්‍රයිස් මාර වැඩි ළමයි ඇඳුම් වල. මේ ෂෝට්ස් වල ලස්සන බලන්නකෝ. මේ තියන්නේ පොඩි ළමයිට අවුරුද්දට අඳින්න සරන් ෂර්ට් එහෙම. මෙතන චූටිම ළමයිටත් මාර ලස්සන ඇඳුම් තියෙනවා. මේ පේනවනේ ඔයාලට ඉතින්. හැබැයි ඉතින් ටිකක් ගණන් වැඩි කියලා කිව්වට සමහර ඒවා විතරයි ඉතින් ගණන් වැඩි. මෙන්න මේ වගේ ලස්සන ෂූ කලෙක්ෂන් එකකුත් එතන තියෙනවා. ඕන විදිහට තෝරලා ගන්න පුළුවන්. මෙන්න මේ කියුට් සපත්තු රුපියල් 1500ක් වගේ තමයි ඉතින් වෙන්නේ. ඒවා මාරම ලස්සනයි. ඒ ගානට පාඩුත් නෑ ඉතින්. තව එකක්. මෙන්න මේ වගේ වෙඩින් වලට, පාටිස් වලට දාන්න පුළුවන් හීල්ස් ගොඩක් තියෙනවා මෙතන. ඒවත් ලස්සනයි ඉතින්. ප්‍රයිස් 2000 3000 ගණන් තමයි ඉතින් වෙන්නේ. අපි ගෙදී අරන් ඊට පස්සේ ගියේ KCC එකේ තියෙන චොක්ලට් බාර් එකට. මේක තියෙන KCC එකේ තියෙන යටම තට්ටුවේ. ඒකේ චොක්ලට් තියෙන්නේ රුපියල් 80 ඉඳලා ඉහළට තමයි. එක එක ෆ්ලේවර්ස් වලින් ගන්න පුළුවන්. මාර රහයි. ඒකලා අපි දවල් වෙලා පොඩ්ඩක් ගියා KCC එකේ ගේම්ස් ප්ලේ කරන්න. සමහර මේ වගේ එක ගේම්ස් එකක් ප්ලේ කරන්න රුපියල් 400ක් වගේ ගන්නවා. සමහර ඒවාට විතරයි හැබැයි. ඒකල්ලා ඉතින් හවස් වෙලා අපි සහස් උයනට ගියා. ඒකල්ලා ටිකක් වෙලා එකේ ඉඳලා හවස ගෙදර ගියා ඉතින්. ගෙදර යනකොට මාර වැස්සකට අහු වුණා. හොඳටම කෙලිලා තමයි ගෙදර ගියේ.